ඕම් පුතේ ළඟදිම අලුත් අවුරුද්දත් ලබනවා. උඹලා අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් එහෙම ඇඳලා පිළිවෙලට කොණ්ඩා හැම ඔය කපලා ආදර්ශවත් විදිහට ඉන්න ඕනේ. තේරුණාද? අම්මලා එහෙම දැන් ඔය අලුත් ඇඳුම් ගෙනත් දීලා ඇතිනේ. මාමටත් ඉතින් පුළුවන් විදිහට මොනවා හරි ගෙනත් දෙන්න. උඹලා අවුරුද්දට ඇඳලා පිළිවෙලට ආදර්ශවත් විදිහට චාරිත්‍ර වලට එකතු වෙන්න ඕනේ. නැකත් වලට. තේරුණාද? ඈ? නැකත ලබනකොට පුතේ ඔක්කොම ගෙදර ඉන්න ඕනේ. ඒක තමයි ඉතින් අවුරුද්දේ පිළිවෙල නම්. ඕම් බලපල්ලා පුතේ මේ අවුරුද්දට මේ මාමා ඉන්න විදිය. මේ අවුරුද්දට මේ මාමා ඉන්න. බලපල්ලා පුතේ මේ අවුරුද්දට මේ මාමා ඉන්න විදිය. कोहो मलवारम गयना उदे मनिके बलन अपे गमे रबन वयना मेरा बन गयना वाला වැඩි වැටුණා බා ඔය ටික ගන්න හරි 1000 කඩු ආඩු හරි ගෝදියා 10 කඩු හරි 10 කඩු ගාපා රයිට් අඩු මේක උඹලට රයිට් මේ වංශය කොල්ල කැට ගහනවා නේද මේ 10 වැඩි මොකද කියන්නේ මේ 10 වැඩි එලගිරි මේ 10 අඩු එල සුපිරි මේක වැඩි මේක අඩු නේ තනි 18 හරි මේ දින මේ 2000 වැඩි කවුද බම් මේ 2000 වැඩි මේ මොන හොච්චමක්ද මේ අඩු වැඩ නෑ මේක විස්තර කවුද රයි විස්තර මගේ විස්තරට නෑ විස්තර නේ මෙතන යන්නේ මගේ රුපියල් 20 බලන්න එතකොට ගැට පොල්ල ගන්න බෑ රුපියල් විස්තර ගන්න නෑ කවුද රයි බර බෝර්ලියට දැන් ගන්න බෑ මම රුපියල් මෙතන ලොකු ඔට්ටු යන්නේ මේ 20 කොල්ල මේක අරන් යන්න මේක අරන් මොකද්ද ගන්න බෑ මෙතන අපි ගන්න මොකද්ද කියන්නේ මොකද්ද ඇයි මම පොඩ්ඩක් ඉඳගෙන ඉන්න වෙරින් ඇයි මම පොඩ්ඩක් ඉන්නේ ඇයි මෙතන ගැට ගන්න එකෙක් ගැට ගන්න ගැට ගන්න බෑ එකෙක්වත් එහෙම එකෙක් ගන්න බෑ අයියේ මම මගේ රුපියල් 20 ගන්න බෑ ගැට වලට මමත් දෙනවා මේ 2000 වැඩි 2000 වැඩි ගාවල හරි ඔකට ගහමු මේ 100 ඕන් වැඩි හරි 100 වැඩි 100 වැඩි මේ කැටේ ගහගෙන කොහේ හරි ඒ කවුද දෙකක් බින්දා ඊළඟට තරක් කිරීමට කැමති පුද්ගලයෙක් මේ ස්ථානයට පැමිණෙන්න. මම ඉන්නවා අංකල් හරි අංකල් බනි මුට්ටිය වෙනින්න අංකල් එන්න එතට. ඒක තමයි කතාව වීලා දින්න අංකල් නේ. මම ඔබට පේනවද නෑ නිකන් කිව්වේ. ඇවිල්ලා සිංහල මුද්ද ඇවිල්ලා වරද
දත ගැලුව මං කියනවා තාත්තට වරවල්ලෝ. අංකල් මුට්ටියනේ අරුගේ දත ගැලවුණා. මොකද්ද? තාත්තට කියනවා කියලා ගියේ. අංකලුත් යන්න. අවුරුදුසේ කෑවනේ. උන්ගේ හරි මගුලන්නේ තියෙන්නේ. යනවා අංකල්. Wah, baik juga cara kau dia. Memang udah terus kamu ada dia orang. Apa? Memang kalian orang paling enak naik kau. Tahu bilik mana? Kamu ada dia. Baik juga cara kau dia. Kau balik ke emak ya. Baik juga. Baik juga. Oh, ya pakai pasal loko baik. Wah, baik juga cara kau dia. Memang udah terus. මොකද ලවුඩ් ස්පීකර් සද්දයක් ඇහෙන්නේ. මෙරටින් එකක්. ඉස්තානයන් මේ වනවිට ඔබ ගම්මානය පුහු කරමින් යන ආකාරයයි පිළියන්නේ. මේ වනවිට ඔබ ගම්මානය පුහු කරමින් යන ආකාරයයි පිළියන්නේ. අම්මට මේක උදේ කොහමද යකෝ මූ පදිනවනේ රේස් එකේ උන්ට වඩා යකෝ තෝත් අදම බලන් ඉන්න තෝත් තෝගේ අම්ම මොකද්ද නංගි කෙනෙක් ඉන්නවද ඔර පස්සේ ඔර බලයි උඹලා මොමාලු රේස් කරේ නෝ විල්ල ගල්ලම හාල්ලම ඒ ගොල්ලා ඉතමා මට උණු කවුද වල් නාකිය පාරට බීලා දුවනේනෝ බේබත් අයින් පය අයින් මල්ලි මවකට හොඳ දෙයක් කෙලෙන් දා මල්ලි බේබත් පාරට එක්කෝ විල්ල ගැරගවුම්ම කියාගෙන යන්න ඒ බයිසිකල් රේස් එක පොඩ්ඩක් නවත්ත ගන්නකෝ මං එනකම් පුතා ඉස්කෝල ගාවට යන්න දෙන්න. පුතා ඔබ දිනන්න ඕනේ. යන්න ඕන තමයි අංකල් අයින් එන්න. අයින් එන්න. යන්න එපා ඉතින් හිටපන්. මම ඉස්කෝල ගාවට යන්න දෙන්න. පොඩ්ඩක් ෆුල් සපෝට් එක මම දෙනවා. අංකල් ඔබ දිනන්න ඕනේ. අර ඉස්කෝල ගාවට යන්න දෙන්න. දිනන්න ඕනේ. අර ෆිනිෂ් කරන දන දිනනවද? දිනන්න ඕනේ මම යන්න ඕනේ. ඉතින් ඒක තමයි හිටපන්. මම ඔබට සපෝට් එක දෙනවා. ඔබට මම සපෝට් එක දෙනවා පුතා. එන්න කලින් මම යන්න ඕනේ අක්කා. මට යන්න තියා මගේ මාමේ. උන් දිනනවා. අන්න එක කියා. අන්න කියා අංකල් මට යන්න තියා. හිටපන් ඉතින් මම අඩායනවා දෙනවා. නගපන්. පුතා හිටපන්. යනවා. තෝම තියාගෙන යකෝ මගේ පුතා ඔබ දන්නවද මෙයා කොහෙද හදන්නේ කියලා? කොහෙද හදන්නේ? හදන්නේ කීනේ බා කීනේ. කොහමද එහෙම කියන්නේ? අය බා කීන පටස් කියන්නේ ඒකනේ බා මේවා. ඉතින් මේ රසින්ද? ඒ දාම්. ඕක දාම් හරි දාන හරි ගේමට දාමු. මම පත්තු කළද නෑ එකක් දාමු. ආරිය දාවන් තාලකට දාන්න. යම්මට තායකක් දාම ගේමට දාමු උඹලා යන්න රචන දාන්න රෙද්ද කෝගානි රචන දාන්න අංකල් මේ අපි දාන්න. මං අත්විඳලා බලන් හිටියෝ ඔය දාපු විදිය තරගෙටනේ දාන්නේ අර හෙත් එක්ක. පරයක යන්නේ ගිනි ගුඩක් ගහ ගන්න බැරි වෙනකොට රචින්නද කෝගානි උඹලා රචින්න පැත්ත ගන්න බලලා இளையவனே கேளடா இங்கு எனது கதை ஒரு சோகமடா இளையவனே கேளடா இங்கு எனது கதை ஒரு சோகமடா காதலிச்ச பச்சை கிளி கைய விட்டு போனதடா ஆதரிச்ச உள்ளம் இங்கே பேதலிச்சு வாடுதடா உனக்கும் நாளை இந்த நிலைமை வரும் பார்த்துக்கடா இளையவனே கேளடா இங்கு எனது கதை ஒரு சோகமடா